පැණි බේරෙන රසම රස වටලප්පන් රෙසිපි එකක් තමයි ඔන්න අද මං අරගෙන ආවේ. වටලප්පන් හදන්න ගිහිල්ලා වැරදුණු කට්ටියයි පළවෙනි වතාවට හදන කට්ටියයි එන්න මේ පැත්තට. වරදින්නේ නැතුව කොහොමද හදන රහස අද මං ඔයාලට කියලා දෙන්නම්. අපිට මේ වටලප්පම හදාගන්න බිත්තර 5ක් ඕන වෙනවා. ලොකු බිත්තර වලින් 5ක් අරගන්න, පොඩි බිත්තර නම් 6ක් අරගන්න. මුලින්ම අපි බිත්තර ටික වෙනම බෝල් එකකට දාගෙන ඒක හොඳට විස් කරගන්න ඕන. මේකට ඔයාලට විස්ක් එකක් එහෙම නැත්නම් ගෑරුප්පුවක් පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට අපිට හකුරු ඕන වෙනවා. මේකට හොඳ හකුරු එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ හකුරු ටික හොඳට ග්‍රේට් කරලා මේ විදියට ලිපේ තියන්න පුළුවන් භාජනයකට දාගන්න. මෙතන හකුරු ග්‍රෑම් 250ක් මං අරගෙන තියෙනවා. ඒකටම වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්න ඕන. දැන් වතුර ටිකත් එක්ක හකුරු හොඳට දිය කරගන්න ඕන ලිපේ තියලා. ලිපේ ගින්දර මේ වෙලාවේදී මීඩියම් හීට් එකේ තියාගන්න. මෙන්න මේ විදියට හකුරු වලින් හොඳට පෙන එනකොට මේ පැණි එක පදම හරි. ලිප ඔෆ් කරගන්න. නූල් ඇදෙන පදම වෙනකන් ඉන්න එපා. මේ වගේ යන්තමට පෙන එනකොටම ලිප ඔෆ් කරගන්න. දැන් මේක නිවෙන්න අපි පැත්තකින් තියාගන්න ඕන. පැණි එකට ඇඟිල්ල දාලා බලන්න පුළුවන් ගානට පැණි එක හොඳට නිවුනට පස්සේ තමයි අපි බිත්තර මිශ්‍රණයට පැණි ටික එකතු කරගන්නේ. දැන් මේක එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් පැණි එක හදාගනිද්දී ඔයාලා එනසාල් එහෙම එකතු කරනවා නම් පැණි එක මේකට පෙරලා එකතු කරගන්න. එහෙම නැත්නම් මේ විදියට නිකම් එකතු කරන්න. ඊළඟට මේකට මම ලුණු වලින් තේ හැඳි කාල් භාගයක් වගේ එකතු කරා. දැන් මේකටම වැනිලා වලින් තේ හැඳි එකකුත් එකතු කරගන්න. මං එනසාල් එකතු කරපු නැති නිසායි මේකට වැනිලා එකතු කරන්නේ. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕන. අද මම වටලප්පම ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. ඒකට වතුර එකක් උණු වෙන්න තියලා තියෙන්නේ. රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසෙන් වලට හරිම ලේසියෙන් වටලප්පම ස්ටීම් කරගන්න පුළුවන්. ඒ වගේමයි අපි මේකට පාවිච්චි කරන ට්‍රේ එකට තෙල් හෝ බටර් ටිකක් මේ වෙලාවේදී ගාලා තියාගන්න ඕන. තැටියට වටලප්පම් මිශ්‍රණය දාගන්නකොට ඔයාලට පෙරලා එකතු කරන්නත් පුළුවන්. පෙරන්නේ නැතුව එකතු කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි විනාඩි 45ක් ස්ටීම් කරගනිපු අපේ වටලප්පම. විනාඩි 45ක් ගියා හරියටම මට. ඉතින් ඔයාලට ටූත් පික් එකක් ගහලා බලන්න පුළුවන් වටලප්පම හරියටම ස්ටීම් වෙලාද කියලා. මදි නම් තවත් විනාඩි 10ක් විතර තියන්න. ඉතින් හරිම ලේසි. මම අද මේකට ෆොයිල් පේපර් එකක් පාවිච්චි කරේත් නෑ. ඔයාලා ගාව තියෙනවා නම් ට්‍රේ එක වහගන්න ෆොයිල් පේපර් එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. පේනවනේ හොඳ පැණි පාටට තියෙනවා. ඒ වගේම තමා හොඳට සිදුරු තියෙනවා. ඉතින් කෑලි කැඩෙන්නේ නෑ. අපිට ලස්සනට මේ විදියට වටලප්පම සර්ව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක අනිත් පැත්ත ගහන්නත් පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් රසයි. ඔන්න වටලප්පන් වරදිනවා කියන අයට, ඒ වගේම ලස්සන පාටට එන්නේ නැහැ කියන අයට මේ විදියට හදලා බලන්න. පළවෙනි වතාවට හදන කෙනෙකුට වුණත් මේ ක්‍රමයට හදාගත්තොත් වරදින්නේ නැහැ. මම පොල් කිරි දාන්නේ නැතුව තමයි අද මේ වටලප්පම හදාගත්තේ. ඉතින් හරියම ලේසි මේක. පොල් කිරි දානවට වඩා ගොඩාක්ම හොඳ රසක් එන්නේ. එහෙනම් හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.